තමාන සමාජයේ සමහර අයගේ මතයක් තියෙනවා අපි භාවනා කරන අය අපි පින් කරන්න ඕනේ නෑ. ඒගොල්ලෝ දන් දෙන්නේ නෑ, සීල් සමාදන් වෙන්නේ යන්නේ නෑ, පින්කමකට සහභාගී වෙන්නේ නෑ, දන්සලකට නැත්තම් වෙන දෙයකට සම්බන්ධ වෙන්නේ නෑ. ඇයි? අපි භාවනා කරනවා. අපි සෝවාන් වෙච්ච අය. ඒ නිසා මේවා අපිට අදාළ නෑ. පින්වතුනි, මේ ධර්මයන් සම්පූර්ණ මිච්ඡා ධර්මයන් පින්වතුනි. මේවා ධර්මයට එකඟ නෑ. අනාගාමී උග්‍ර ගෘහපතිතුමා තරම් කුටි හදපු ස්වාමින් වහන්සේලාට උපස්ථානය කරපු දන් දුන්න කෙනෙක් තවත් නෑ පින්වතුනි. අනාගාමී වේලුකණ්ඨගේ නන්ද මාතාව තරම් පින්කම් කරපු කෙනෙක් නෑ. සෝවාන් ඵලයට පත්වෙච්ච විසාකාව අනේපිඬු සිටුතුමා තරම් පන්සල් හදපු දන් දුන්න පින් කරපු කෙනෙක් නෑ පින්වතුනි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් මේ මිච්ඡා මාර්ගයන් තුල ගමන් ගන්න එපා.